ඔයා වීදුරුව බින්දේ හිතාමතාමයි. එයා කලින් ගියේ හිතාමතාමයි. එයාලා මාව නොසලකා හැරියේ හිතාමතාමයි. අපි කොහොමද ඔය විදිහට යම් දෙයක් සිදු වුණේ හිතාමතාම කියන අදහස එන විදිහට ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. ඕකේ? අපි මේ හිතාමතාම කියන අදහස දෙන ෆ්‍රේස් එක තමයි on purpose කියලා කියන්නේ. on purpose මේ අදහස දෙන තව phrases තියෙනවා. අපි මේකෙදී on purpose කියන වචන දෙක තමයි phrase එක විදිහට පාවිච්චි කරන්නේ. ඕකේ? දැන් ඔයාලට කියන්න ඕනේ ඔයා වීදුරුව බින්දේ හිතාමතාම. ඔයා වීදුරුව බින්දා you broke the glass. break බිඳිනවා කඩනවා. ඒක කැඩුවා බින්දා වුණාම broke වෙන්න ඕනේ. break එහෙම කරන්නේ නැහැ. break නෙමෙයි broke. You broke the glass හිතාමතාම on purpose. You broke the glass 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 on purpose. ඔයා වීදුරුව බින්දේ හිතාමතාමයි. ඇය ගියේ හිතාමතාමයි. එයා කලින් ගියේ හිතාමතාමයි. මේ මෙතන සිද්ධිය ටිකක් අවුල් කරන්න එයා කලින් ගියේ හිතාමතාමයි. ඇය කලින් ගියා මොන හරි රැස්වීමකදී ඇය එතන ඉන්න ඕන කෙනෙක්. හැබැයි ඇය ගියා. එයා කලින් ගියා. She went early. She went early. හිතාමතාම on purpose. She went early 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 on purpose. එයා කලින් ගියේ හිතාමතාම තමයි එයා කලින් ගියේ. She went early on purpose. මතකද? on purpose කියන්නේ එහෙනම් හිතාමතාම කියන අදහස ගන්න පුළුවන් විදිහේ phrase එකක්. හරි ලස්සන phrase එකක්. ඔයාලට ගොඩක් ලස්සන අදහස් ඉංග්‍රීසි වලින් හදාලා කියන්න පුළුවන්. She went early on purpose. You broke the glass on purpose. Okay? අපි තව මේ වගේ උදාහරණ ටිකක් අරගෙන බලමු. එයාලා මාව නොසලකා හැරියේ හිතාමතාමයි. නොසලකා හරිනවට අපි කියනවා ignore කියලා. නොසලකා හැරියා වෙද්දී ignored වෙනවා. එයාලා මාව නොසලකා හැරියා they ignored me. They ignored me on purpose. 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 එයාලා මාව නොසලකා හැරියේ හිතාමතාමයි. ඔයාට ඒ අදහස ඒක තේරුණා එහෙම වුණා කියලා. එතකොට ඔයා කියනවා එයාලා මාව නොසලකා හැරියේ හිතාමතාමයි. They ignored me on purpose. ඔහු වතුර එක හැලුවේ හිතාමතාමයි. නැත්නම් වතුර එක ඉහිරලා දැම්මා. ඕකේ? ඉහිරනවට එහෙම දෙයක් වෙනවට අපි කියනවා spill කියලා. spill. Okay? ඔහු වතුර එක ඉහිරුවා නැත්නම් හැලුවා. He spilled the water on purpose. ඔහු වතුර හැලුවේ හිතාමතාමයි. He spilled the water. ඒ යම් තිබුණ වතුර ප්‍රමාණය. The water කිව්වේ ඒකයි. The water. He spilled the water on purpose. ඔහු අතේ තිබුණ වතුර ප්‍රමාණයක්. ඒ වතුර ප්‍රමාණය ඔහු spilled කරේ හිතාමතාමයි. He spilled the water on purpose. 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 ඔහු වතුර හැලුවේ වතුර ටික විසිරුවේ හිතාමතාමයි. spilled අලුත් වචනයක්. ඒක ඔයා ඔළුවට දාගන්න. spilled ඉහිරෙව්වා නැත්නම් විසිරලා දැම්මා. හලලා දැම්මා. He spilled
the water on purpose. She spilled the water on purpose. ඇය පිළිතුරු දුන්නැත්තේ ඇය answers දුන්නැත්තේ හිතාමතාමයි. She didn't answer. She didn't answer on purpose. She didn't answer on purpose. She didn't answer on purpose. ඇය ආන්සර් කරේ නැත්තේ පිළිතුරු දුන්නේ නැත්තේ මොනවා හරි දෙයක් මං ඇහුවා ඒකට එයා පිළිතුරු දුන්නේ නැහැ සමහරට එයා උත්තරේ දැනගෙන හිටියා හැබැයි එයා ආන්සර්ස් දුන්නේ නැත්තේ හිතාමතාමයි she didn't answer on purpose. She didn't answer on purpose. ඇය පිළිතුරු දුන්නේ නැත්තේ හිතාමතාමයි. She didn't answer on purpose. ඔයා ශබ්ද කරේ හිතාමතාමයි. ഘോഷා කරේ හිතාමතාමයි. You made noise on purpose. You made noise on purpose. You made noise on purpose. ඔයා ഘോഷා කරේ ශබ්ද කරේ හිතාමතාමයි. Made noise කියන්නේ ഘോഷා කරා නැත්නම් ශබ්ද කරා. You made noise on purpose. You made noise on purpose. You made noise on purpose. ඔයා අපි හිතමුකෝ කෙනෙකුට ඔයා කලින් කියනවා මේ don't make noise. ශබ්ද කරන්න එපා. Don't make noise. එහෙම කියලා ගියා. දෙතුන් පාරක් මම එහෙම කිව්වා. හැබැයි ආයෙසරයක් එයා එහෙම කරා. ඔයාව තරහ ගස්සන්න නැත්නම් ඔයාගේ වැඩේට බාධා කරා. එතකොට ඔයා කියනවා මේ be careful. පරිස්සම් වෙන්න. Okay? Listen to me carefully. මට හරි පරිස්සමෙන් අහන්න මේක. right අවධානයෙන් අහන්න. ඔයා ශබ්ද කරේ හිතාමතාමයි. You made noise. You made noise on purpose. You made noise on purpose. You made noise on purpose. ඇය මට රිද්දුවේ හිතාමතාමයි. ඇය මාව රිදෙව්වේ හිතාමතාමයි. රිදවනවා hurt. රිදෙව්වා ඒත් hurt. She hurt me on purpose. 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 ඇය මට රිදෙව්වේ හිතාමතාමයි. ඔයා ශබ්ද කරේ හිතාමතාමයි. ඒක තමයි මම කලින් කියලා දුන්නේ. You made noise on purpose. She hurt me on purpose. You made noise on purpose. She hurt me on purpose. මතකද? ඒ විදිහට මේ උගන්නන අදහස් කීපවතාවක් ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලට ඔටෝමැටිකලිම ඉබේම මේ දේවල් මතක තියාගන්න පුළුවන්. right මේවා හරියම සරල අදහස් අපි එදිනදා ජීවිතේ නිතර කතා කරනවා. අපි කියනවානේ ඔයා එහෙම කරේ හිතාමතාමයි. You did so. You did so on purpose. You did so ඔයා එහෙම කරේ on purpose. හිතාමතාමයි. You did so on purpose. 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 අමල් පොත හැංගුවේ හිතාමතාමයි. අමල් පොත හැංගුවා. අමල් hid the book. අමල් hid the book. හිතාමතාම on purpose. Amal hid the book 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 on purpose. අය ඒක කිව්වේ හිතාමතාමයි කිව්වේ. හිතාමතාම. She said it. She said it. She said කිව්වා it ඒක. She said it on purpose. 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 අපි කියනවානේ. එයා ඒක කිව්වේ හිතාමතාම. හිතාමතාම කිව්වේ I know her nature. මම දන්නවා එයාගේ හැටි. She said it on purpose. 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 එයාලා පරක්කු වෙලා ආවේ හිතාමතාමයි.
එයාලා ප්‍රමාද වෙලා ආවේ හිතාමතාමයි. නැත්නම් එයාලා පරක්කුනේ හිතාමතාමයි. They came late on purpose. 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 එයාලා පරක්කු වෙලා ආවේ හිතාමතාමයි. Right? They came late on purpose. 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 ඔහු මාව රැවට්ටුවේ හිතාමතාමයි. He cheated me. He cheated me on purpose. He cheated me on purpose. He cheated me on purpose. ඔහු මාව රැවට්ටුවේ හිතාමතාමයි. He cheated me on purpose. Right. එහෙනම් on purpose වලින් මම ගොඩක් අදහස් ඔයාලට කියලා දුන්නා. ඒ අදහස් ඔයාලට මතක ඇති. ඒවා හොඳින් පුහුණු වීම කරන්න. Right? Okay. Let's meet with another useful video like this. So goodbye and take care.